අද මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙනවා අනුහුරු ප්‍රශ්න පත්‍රයක් නේද? අන්න ඒක සාකච්ඡා කරන්නේ. හැබැයි මේ වෙනකොට ඔයාලා ගාව මේ පේපරේ තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මේ පේපරේ මම සාකච්ඡා කරන ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා. හරිද? දැන් මේක YouTube එක හරහා බලන අය හිටියොත් එයාලට පේපර් එක නැත්නම් එයාලට පුළුවන් මට මැසේජ් එකක් දාලා පේපරේ ඉල්ල ගන්න. ඕකේ? හරි. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මම කියන්නම් කොහොමද ටික අංක 1 සිට 20 තෙක් ප්‍රශ්න වලට නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරා එහි අංකය වරහන් තුල ඇති තිත්තිර මත ලියන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට පළවෙනි ප්‍රශ්නේ නම යටතේ දේශපාලනය. දැන් මේක වඩාත්ම ගැළපෙන එක තෝරන්න තියෙන. හරිද? දේශපාලනය ගත්තහම රාජ්‍ය බලය හා සම්බන්ධ ක්‍රියාවලියකි. හරිද? හරි. ඊළඟ එක කියනවා දේශපාලඥයන් සිය බලය තහවුරු කර ගැනීමට යොදා ගන්නා යාන්ත්‍රණයක්. හරි. ආණ්ඩුව ඇතුළත සිදුවන ක්‍රියාකාරකම්ය. ඊළඟට කියනවා රාජ්‍ය එහි ආයතන හා සමාජය අතර අන්තර් ක්‍රියාකාරකම් සිදුවන ශේෂ්ත්‍රය. අවසානට පස්වෙනි එකෙන් කියනවා ජාත්‍යන්තර පද්ධතිය තුල රාජ්‍යවල හැසිරීම විස්තර කරන සංකල්පයක කියලා. එතකොට ඔයාලට මේක උත්තරේ දෙන්න පුළුවන් දැන් වඩාත්ම ගැළපෙන එකනේ. රාජ්‍ය බලය හා සම්බන්ධ ක්‍රියාවලියක කියන උත්තරේ දෙන්න පුළුවන්. හරිද? එතකොට දේශපාලඥයන් සිය බලය තහවුරු කර ගැනීමට යොදා ගන්නා යාන්ත්‍රණයක් කියලා තියෙනවා. හැබැයි මේ අනිත් දීලා තියෙනවා සර්ව සම්පූර්ණ ඒවා නෙමෙයි. අපිට කෙලින්ම ගන්න පුළුවන් දේශපාලනය කියන්නේ රාජ්‍ය බලය හා සම්බන්ධ ක්‍රියාවලිය. පහසුයි. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ හරිද? දෙවෙනි එක දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශය. ඒ යටතේදී පළවෙනි එකේ තියෙනවා සාමාන්‍යකරණය කරන ලද පොදු නිගමන වලට එළඹීම විද්‍යාත්මක ක්‍රමයෙන් සිදුවේ කියලා. හරිද? සමා වෙන ළමයි මේ මට පළවෙනි කොට වැරදුනා. පළවෙනි එක එන්නේ රාජ්‍ය එහි ආයතන හා සමාජය අතර අන්තර් ක්‍රියාකාරකම් සිදුවන ශේෂ්ත්‍රය කියන්නේ. සෝරි කලබලයට කිව්වේ. විනාඩියක් දෙන්නකෝ මට හොම. හරි ළමයි. ඊළඟට අංක 2 අංක දෙවෙනි එකනේ කතා කරේ පළවෙනි එකේ ඉන්නේ 4. හරිද? මට පොඩක් මිස්ටේක් වුණා. හදිසියෙ මේ පටන් ගත්තේ. හරිද? මෙහෙ වහිනවත් එක්ක ඒත් ඔයාලට රැක්ටික් කරලා දෙන්න පුළුවන් විදිහට. දෙවෙනි එක දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශයේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙදි තියෙනවා සාමාන්‍යකරණය කරන ලද පොදු නිගමනවලට එළඹීම විද්‍යාත්මක ක්‍රමයෙන් සිදුවේ. ඊළඟට කියනවා අගය විනිශ්චය කිරීම හා සිතා ගැනීම මත පදනම්ව තුලනාත්මක ප්‍රවේශය ගොඩනැගී ඇත. සිතා ගැනීම තියෙන්නේ දාර්ශනික ප්‍රවේශයේ. ඊළඟට තියෙනවා ආනුභවික පර්යේෂණ මත පදනම්ව අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය තුල අධ්‍යයනය සිදුවේ. ආනුභවික පර්යේෂණ සිද්ධ වෙන්නේ විද්‍යාත්මක ප්‍රවේශය තුල දරුවෝ. ඊළඟට ඥාන ගවේෂණ සිදු කරන උද්ගාමී ප්‍රවේශයක් ලෙස දාර්ශනික ප්‍රවේශය හඳුනාගත හැකිය. ඥාන ගවේෂණ ඒව සිද්ධ වෙන්නේ දාර්ශනික ප්‍රවේශය තුල නෙවෙයි පුතේ. එක්තරා ඥාන සම්පාදන මාර්ගයක් කියනනම් තියෙනවා තුලනාත්මක ප්‍රවේශය තුල. හරිද? 5 බාහිර ශික්ෂණයන්ගේ න්‍යාය සංකල්ප හා විධික්‍රම යොදා ගැනීම බහුවිෂයක ප්‍රවේශයේ සිදුවේ. අන්න ගත්ත ගමන් උත්තරේ දෙන බාහිර ශික්ෂණයන්ගේ න්‍යාය සංකල්ප
සමග සම්බන්ධ වෙනවා. ඒ හින්දා ඒක බහුවිෂයක ප්‍රවේශයක්. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ පස්වෙනි උත්තරේ. තුන්වෙනි එක ආණ්ඩුව. ආණ්ඩුව ගත්තහම සම්භාව්‍ය දේශපාලන චින්තනය තුල රාජ්‍යයෙන් වෙන්ව භාවිත වූවකි. සම්භාව්‍ය දේශපාලන චින්තනය තුල කියන්නේ අතීතයේදී. ගොඩක් දුරට රාජාණ්ඩු පාලනයනේ. එතකොට ආණ්ඩුවේ බලය, රාජ්‍යයේ බලය රජතුමාට හිමි වුණේ. ඒ හින්දා රාජ්‍ය සහ ආණ්ඩුව කියන්නේ එක ආයතනයක් විදිහට තමයි හඳුනාගත්තේ. හරිද? එතකොට මේ පළවෙනි එක වැරදි. දැන් අහයිස රාජ්‍ය සහ ආණ්ඩුව වෙන් වුණේ. ඔව් රාජ්‍ය සහ ආණ්ඩුව වෙන් වුණේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක. අංක 2 දීර්ඝ කාලයක් ස්ථාවර පවතින සමාජයේ අතිමූලික දේශපාලන සංවිධානය. දීර්ඝ කාලයක් ස්ථාවර පවතින. සමාජයේ අතිමූලික දීර්ඝ කාලයක් නෑ తాවකාලික ආයතනයක්. ප්‍රජාතන්ත්‍රවාදී වීම අනිවාර්ය වෙයි. එහෙම වෙන්නේ නැහැ පුතේ. සමාජවාදී ෆැසිස්ට්වාදී වෙන්නත් පුළුවන්. පූර්ව නූතන අවධියේදී ජනතාව විසින් තෝරාපත් කරන පූර්ව නූතන අවධියේදී. ඒ කියන්නේ නූතන අවධියට පෙර. එහෙම උන්නේ රාජ්‍ය ස්වාධීනපත්‍ය ක්‍රියාත්මක කරන සංවිධානය. ඔව් රාජ්‍ය ස්වාධීනපත්‍ය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය තමයි ආණ්ඩුව. එතකොට තුනේ පස්වෙනි එක. විස්තරය නිවැරදිව ගලපා ඇති වර්ණය තෝරන්න. පළවෙනි එකේ තියෙනවා දේශපාලන පක්ෂ පොදු ප්‍රතිපත්ති සහිත මැතිවරණ මගින් පමණක් බලය ගැනීමට ක්‍රියාත්මක වන ආයතනය. දෙක තියෙනවා බලපෑම් කණ්ඩායම් ආණ්ඩුවේ අභ්‍යන්තරයට ගොස් බලපෑම් කිරීම මූලික අරමුණ කරගෙන ඒක වැරදි පුතේ. අභ්‍යන්තරයට යන්න අවශ්‍යතාවය නැහැ. ඊළඟට සිවිල් සමාජය රාජ්‍ය තුල පමණක් නොඉන් පරිබාහිරවද ක්‍රියාත්මක. අන්න ඒ උත්තරේ හරි. අපි බලමු ඉතුරු ටික. දේශපාලන න්‍යාය සමාජ විද්‍යාවන් තුලද ස්වාභාවික විද්‍යාලමේ නිශ්චිතව හඳුනාගත හැකිය. දේශපාලන දර්ශනය පොදු ඒකමතිකතාවයක් සහිත මතභේදයකට ලක් නොවන සදාතනික සංකල්පය. සදාතනික සංකල්පයක් නම් ඒකමතික පොදු ඒකමතිකතාවයක් සහිත. ඒක කියන්න අමාරුයි. ඒතර උත්තරේ අපිට බැලු බැලමට තියෙනවා රාජ්‍ය තුල පමණක් නොව ඉන් පරිබාහිරද ක්‍රියාත්මක වේ කියන එක. හරිද? එතකොට 4 තුන්වෙනි උත්තරේ. පස්වෙනි එක තියෙනවා ෆැසිස්ට්වාදී රාජ්‍ය. ඕකෙදි තියෙනවා ජාතියේ ප්‍රතිමූර්තිය ජනතාව බව ප්‍රකාශ වේ. ඊළඟට මේ ෆැසිස්ට්වාදී කියන්නේ ඒකාධිපති පාලනයන්නේ. ඊළඟට තියෙනවා රාජ්‍ය බලය අසීමිත හා සර්ව බලධාරී වේ කියලා. ඒ කියන්නේ රාජ්‍ය කියන්නේ රාජ්‍ය බලය අසීමිතයි. සර්ව බලධාරී. ඊළඟට කියනවා රාජ්‍ය සමාජ සංවිධානයක් ලෙස සැලකයි. සමාජ සංවිධානයක් නෙමෙයි රාජ්‍ය. රණවාදයට වඩා වර්ගවාදය ප්‍රතික්ෂේප කරයි. නෑ රණවාදය තමයි උතුම්. ඒ කියන්නේ යාලා කියන යුද්ධය තමයි උතුම්ම කියලා. එතනින් එහාට කියනවා දරුවෝ පුද්ගල විමුක්තිය සඳහා දේශපාලන සහභාගීත්වය අවශ්‍ය බව දක්වයි. නෑ ඒකේ හරි උත්තරේ එන්නේ රාජ්‍යයේ බලය අසීමිතයි. ඒ වගේම සොර බලධාරී. පහේ උත්තරේ දෙවෙනි එක. හරිද? අංක 6 සංධීය ආණ්ඩුක්‍රමය. සංධීය ආණ්ඩුක්‍රමය ගත්තහම තනි රාජ්‍යයක් තුල ආණ්ඩු අතර පරිපාලන බලය සම්බන්ධීකරණය කිරීමේ ක්‍රියාවලියකි. හරිද? ඊළඟට කියනවා විවස්ථාදායකය මගින් පනවන පනතක් හරහා බලය බෙදා හැර ඇත. ඊළඟට තියෙනවා විශාල හා සජාතීය රාජ්‍යන්හි පමණක් ක්‍රියාවට නැන්විය හැකි ක්‍රමයකි. හරිද? ඊළඟට කියනවා 4 පරිධියේ නියෝජනය මධ්‍යම ආණ්ඩුවට ලබා දීම සඳහා දෙවන මණ්ඩල සංකල්පය භාවිතයට ගනී. මධ්‍යම ආණ්ඩුවට ලබා දීම සඳහා පරිධිය කියන්නේ ප්‍රාන්තවල. හරි. නියෝජනය මධ්‍යම ආණ්ඩුවට ලබා දීම සඳහා දෙවන මණ්ඩලය සංකල්ප භාවිතයට ගනී. බලමු ඊළඟ එක. මධ්‍යයේ බලපෑමට යටත් පරිධියේ ඒකක සෑම විටම ක්‍රියාත්මක. හැබැයි සෑම විටම ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළවෙනි එක තනි රාජ්‍යයක් තුළ ආණ්ඩු අතර පරිපාලන බලය සම්බන්ධීගෙන ඒක ගන්න බෑ. තනි රාජ්‍යයක් නෙමෙයි රාජ්‍යම් කීපයක එකතුවක්. විවස්ථාදායකය මගින් පනවන පනතක් මගින් නෙවෙයි ආණ්ඩු කරන ව්‍යවස්ථාවෙන්. විශාල හා සජාතීය රාජ්‍යයන් පමණක් ක්‍රියාවට නම් වන්න එහෙම කියලා නැහැ. සජාතීය කියන්නේ එකම ජාතිය කියන එකනේ. බෙදුණු ජන වර්ග එකතු කරන් තමයි මේ සංධීය ක්‍රමය පාවිච්චි කරන්නේ.
පරිධිය නියෝජනයේ මධ්‍යම ආණ්ඩුව ලබා දීම සඳහා දෙවන මණ්ඩල සංකල්පය භාවිතයට ගන්න. ඒක තමයි ගන්න වෙන උත්තරයක් නෑ පුතේ. 6-4. 6-4 හරිද? දැන් මම යන්නේ පුතේ 7 වෙනි ප්‍රශ්නයට. 7 වෙනි ප්‍රශ්නයට මෙහෙමයි ඔයාලට සමහරවිට මේ අනුහුරු පේපර්ස් වල උත්තර එහෙමත් හම්බෙලා ඇති. හැබැයි මේ ඒවා පැහැදිලි නැතුව තියවල නේද? හරි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. 7 වෙනි ප්‍රශ්නය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය. විවස්ථාදායකේ හා විධායකයේ නිල කාලයේ එකිනෙකට සමගාමීව අවසන් වේ. හරිද? පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමික ව්‍යවස්ථාදායකය කියන අපි ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුවනේ. විධායකය කියන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට. එතකොට විවස්ථාදායක ඇතුළෙන් තමයි විධායක පොත ලබන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළෙන් තමයි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පොත ලබන්නේ. එතකොට ඒක ගත්ත ගමන් හරි. හරිද? ඒකින්ද මම අනිත් ඒවා සාකච්ඡා කරන්න යන්නේ නැහැ. කාල වේලාව අඩුයිනේ දරුවෝ. හරි. 8 ගැටුම් සමතන ක්‍රියාවලිය. ගැටුම් සමතන ක්‍රියාවලිය ගත්තහම ගැටුම් වැළැක්වීමේ ආරම්භක පියවර ගැටුම් කළමනාකරණය. ඊළඟට ගැටුමක මූල හේතු සොයා ඒවාට විසඳුම් ලබා දීම සරල වැළැක්වීම. බලමු ඊළඟ එක. ගැටුමේ ගතිකත්වය අරමුණු හා අභිලාෂ වෙනස් කිරීම ගැටුම් පරිවර්තනය. ගැටුම් සමතන ක්‍රියාවලිය ඔව්. ඒක හරි. ඒක හරි උත්තරේ විදිහට දෙන්න අපිට පුළුවන්. හරිද? සාමගි උසුමකින් හෝ යුද්ධයකින් අවසන් කිරීම ගැටුම් සම්පූර්ණයෙන් සමතනය කළ හැකි. එහෙම කියන්න බෑ. ඒක වැරදි. එහෙම යුද්ධ වලින් අවසන් කරන්න පුළුවන් නම් කොච්චර දේවල් අවසන් වෙනවද? ගැටුම කියන්නේ සම්පූර්ණයෙන් විසඳීම ඉතා පහසු සරල ක්‍රියාවක්. එහෙම බෑ. පහසු නෑ. සරල ක්‍රියාවකුත් නෙවෙයි. එතකොට 8 එන්නේ 3. ඔයාලා දැන් මම මේ කියලා දෙනවා සර් මේක තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේ නැහැ මේ අංක එකකින් කියන්නේ මොකක්ද අංක දෙකෙන් මොකක්ද කියන්නේ කියලා ඔයාලට තව දුරට පැහැදිලි කරගන්න අවශ්‍ය නම් මගෙන් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරිද? 9 ජාතිකවාදය. ජාතිකවාදය ගත්තහම පුතේ දේශපාලන වශයෙන් මෙන්ම දාර්ශනික වශයෙන්ද බලගත්තු මතවාදික නෑ දාර්ශනික වශයෙන් පොහොසත් නෑ. ප්‍රධාන ප්‍රවේශ දෙයක් යටතේ හඳුනාගත හැකිය. ඔව් හරි. ඊළඟ ප්‍රධාන ප්‍රවේශ කියනවා නේද? ඊළඟට පුතේ ජනවාර්ගික ජාතිකවාදය මෙහි සම්භාව්‍ය ස්වරූපයයි භාෂාව ආගම හා සංස්කෘතිය යනාදී අංග මත වෙන්වෙන්ව සිතන්ට පුරුදු කරයි. ඊළඟට නිශ්චිත චින්තකයෙකු හෝ දාර්ශනිකයෙකු සමග අනන්‍ය වී නොමැත. උත්තරේ දෙන්න පුළුවන් පුතේ 9 වෙනි එකේ 5. ඔක ටග්ගාල දේශපාලන මතවාදයක් සම්බන්ධයෙන් පොඩි නිර්වචනයක් දීලා තිනවා. ඒකේ තියෙනවා හොබ්ස් කෙනෙකු වෙබර් කෙනෙකු පවා මහා චින්තකයෙකු දකින්න නැහැ කියලා. කියන්නේ නිශ්චිත චින්තකයෙකු හෝ දාර්ශනිකයෙකු සමග අනන්‍ය වී නොමැත කියන එක තමයි උත්තරේ දෙන්නේ. මේ ඇත්තටම මම මේ කලබලයට මේ දැන් මේ එක පන්තියක් ඉවර කරන අය හෝ ක්ලාසයක් ඉවර කරන අය කලබලයට මම මේ පන්තිය පටන් ගත්තේ කට්ටියගේ ඉල්ලීම හන්ද හරිද? මේ හොඳට සූදානම් වෙලා කලින් වැස්තිලා එහෙම නෙවෙයි මගේ ගොඩක් පන්ති මම ඉතින් එහෙම මහා ලොකු සූදානමක් කරලා ඇවිල්ලා නෙවෙයි මේ ඔයාලට ඉතින් එවලට තමයි මේ පේපර් එක මේ කලින් මේ සූදානම් වෙලා බලාගෙන ආපුවා නේ ඔයාලට තේරෙනවත් ඇති. හරිද? හරි. ඒ වුණාට ඉතින් මගේ පැටව ටික හරි අමාරු වෙන මේ දවස්වල ඉන්නේ. දැන් බය වෙලා ඇති දැන් සමහර විෂයන් කියලා එලා බය වෙන්න එපා දරුවෝ. ඉතින් මේක එක්තරා විභාගයක් කියන නෝමල් විභාගයක් කියලා හිතා ගන්න ඔය වාර විභාග වලට යන්නේ ඒ වගේ හිතන්න. හරිද? එච්චර ලොකුවට හිතන්න එපා. නෝමලි හිතලා ගොඩක් වැඩ කරන්න. සරලව හිතන්න මේක එදිනදා ලියන විභාගයක් කියලා. එහෙම හිතලා ගොඩක් වැඩ කරන්න. ගොඩක් වැඩ ගන්න. එතකොට ඔයාලා නොදැනුවත්වම ඔයාලට විභාගයේ තියෙන බයත් දැනෙනවා. හැබැයි ඔයාලා ඒ වගේම විභාගෙට හොඳ සූදානම්කුත් ඇති වෙනවා. තේරුණාද? හරි. එතකොට 9 පුතේ 5 උත්තරේ. දැන් 10ට යන්නේ අන්තර්ජාතික දේශපාලනය. නිශ්චිත බලාධිකාරියක් සහිත ආණ්ඩුවකින් සමන්විතය. ආණ්ඩුවක් හොයාගෙන නැහනේ. ඒ කියන්නේ අන්තර්ජාතික දේශපාලනය කියන්නේ රාජ්‍යයන් අතර දේශපාලනය. එහෙම නැහනේ. වර්තමානයේ වන විට ද්විද්‍රවීය ලෝක ක්‍රමයක් නිර්මාණය කර ඇත. ද්විද්‍රවීය බහුද්‍රවීය එහෙම තියෙනවනේ ලෝක. යුද්ධයට වඩා සාමය අතවන. යුද්ධයට වඩා සාමය අතවන. ඕ ඒක නම් පේනවා. දැන් පහුගිය දවස්වල බලන්නකො ඊශ්‍රායලයයි ඔය ඉරානය එතකොට රුසියාව ඊළඟට ඉන්දියාව පාකිස්තානය ඇමරිකාව රුසියාව කොරියාව වගේ රටවල්
දකුණු කොරියාව සෝරි උතුරු කොරියාව ඒ වගේ රටවල් නිතර නිතර යුද්ධ ප්‍රකාශ කරන්න කියන්නේ යුද්ධ කරනවා වගේ නැත්නම් යුද්ධ අභ්‍යාසවල පෙර පුහුණු පෙන්නනවා වගේ දේවල් වලින් අර යාලා මේ කාටවත් බය නැහැ. උඹලත් එක උඹලා ගහුවොත් අපිත් ගහනවා. ඒ වගේ ලයින් එකකින් ඉන්නේ. එතකොට මං හිතනවා මේක දෙන්න පුළුවන් ලස්සනට පුතේ යුද්ධයට සෝරි යුද්ධයට වඩා සාමය අතවනයි. එතකොට මේ ප්‍රශ්න මැද හැමෝම එක එක පාර්ශව ගන්න. ඒ කියන්නේ දැන් ඇමරිකාවෙන් විරුද්ධ වෙනකොට ඇමරිකාවෙන් කාට හරි මේ වෝන් එකක් දෙනවා කියන්නේ මේ අරිබලට ගහනවා කියනකොට තවත් රටවල් කීපයක් විතර ඒක විසඳන්න බලනවා. දැන් ඔය ඊශ්‍රායලයයි මට මතකයි ඉරානය. ඒ අතර තිබ්බ ප්‍රශ්නේදී ගොඩක් වෙලාවට පුතේ මේ එක එක රටවලින් මේ ඒ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙච්ච අවස්ථා තියෙනවා නේද? හරි. එතකොට අපිට දැන් මේක දෙන්න තියෙන්නේ ප්‍රශ්නෙත් මතක නෑ දරුවෝ. උදාහරණ ගැලපෙන පුතුරු තෝරන් තියෙනවා. ඊළඟට සඳහා කලාපීය සංවිධාන සිදු කරන බලපෑම අල්ප වේ. මෙහි ස්වභාවය තීරණය කිරීමෙලා පාරිසරික සාධක තරම් බලපෑමක් සිදු නොකරයි. එතකොට මේකේ උත්තරේ ඉන්නේ අන්තර්ජාතික දේශපාලන යුද්ධයට වඩා සාම්‍ය අතවනයි. ඔය පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය වගේ යුද්ධ හින්දා ගොඩක් අය තේරුම් ගත්ත තුන්වන ලෝක යුද්ධයකට ගියොත් ඒක ලෝකයේ අවසානය කියලා නේද? දැන් ඔය සමහරක් රටවල රොබෝරු භාවිත කරලා AI තාක්ෂණය හරහා ගොඩක් විපර්යාසන ගොඩක් අයට රැකියාවක් නැති වෙලා තියෙනවා. එතකොට යුද්ධයක් වගේ දෙයක් ඇති වුණොත් ඒක තමයි මේ අර කවුද මහාචාර්යවරයෙක් කියලා තියෙනවා මේ තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වුණොත් ඒක ඉතින් මිනිස් නිදහස අවසානයේ ගස් ගල් විතරයි මේ ලෝකේ ඉතුරු වෙන්නේ. ඒ තරම් ඒවත් ඉතුරු වෙයිද දන්නේ දැන් යන විදියට. උත්තරේ ඉන්නේ 10 3 11. 11 ගත්තාම නිශ්චිත අරමුණු රාජ්‍ය ප්‍රතිපත්ති නිශ්චිත අරමුණු හා ඉලක්ක මත ගොඩනැගී ඇත. එක පොඩ්ඩක් තියන්නකෝ. මහජනයාගේ පොදු හා පෞද්ගලික ගැටලු සඳහා ආමන්ත්‍රණය කරන පළවෙනි එක හරි. නිශ්චිත අරමුණු හා ඉලක්ක මත ගොඩනැගී ඇත. ඒක හරි. දෙක මහජනයාගේ පොදු හා පෞද්ගලික ගැටලු ආමන්ත්‍රණය කරයි. මේ දරුවෝ මේ අලුතෙන් ආපු දරුවන්ට කියන්නේ මේ අර අනුහුරු පේපරේ සාකච්ඡා කරන්නේ 11 වෙනි ප්‍රශ්නය. 3 ක්‍රියාවට නැංවීම දේශපාලඥයන්ගේ කාර්යකි. ආර්ථික ශේෂ්ත්‍රයේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. කාලානුව සිදුවන උච්චාවචනයෙන් කෙරෙහි අවධානය දක්වයි. රාජ්‍ය ප්‍රතිපත්ති නිශ්චිත අරමුණු හා ඉලක්කම තමයි දරුවෝ ගොඩනැගිලා තියෙන්නේ. ඒක හරි. ඒතර ඒක තමයි අපිට දෙන්න වෙන්නේ. ඊළඟට 12 නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් වඩාත් ගැලපෙන්නේ. මෙය රටක ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍ය දුර්වල කරයි. මේක වැරදි. ඊළඟට ස්වාභාවික නීතිය හා පරිපාලන නීතිය මගින් සීමා වේ. ප්ලේටෝගේ පරමාදර්ශී පාලකයා නීතියට අවනත වේ. ඊළඟට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා තදින් බැඳී පවතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුතේ රටේ මූලික නීතිය විදිහට පෙළගන්නවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතරත්වයේලා සලකනවා කියන්නේ නීති ආධිපත්‍ය රැකෙනවා කියන එක. එතකොට නීති ආධිපතිත්වය රැකෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතරත්වයේලා සලකනවා. කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා තදින් බැඳෙනවා නීති ආධිපත්‍යය. එතකොට 12 4 උත්තරේ ඊළඟ නීතිය රාජ්‍ය මත පදනම් විතුන ඇමරිකානු සංකල්පිත. උත්තරේ දෙන 12 4. හිමාෂා ඔයාද විභාගෙට ලියන්න ගියාද? කාද ලිව්වද? හිමාෂා ඇහෙන්නේ. අද ඔයා විභාගෙ ලිව්වද? නෑ නේද? අද ලිව්වා DC දෙවෙනි කොටස. මොකද තත්ත්වේ? චුට්ටක් ලේසි නෙවෙයි ගොඩක් ලේසි වගේ මට හිතෙන කතා කරන විදිහෙන් චුට්ටක් නෙවෙයි ගොඩක් ලේසි වගේ කියලා. ඔයාලට පේපරේ දීලා තියෙන්නේ අනුමාන පේපරේ නැති අය මට මැසේජ් දාලා ඉල්ලගන්න. අද තමයි හැමෝටම දුන්නේ මම කලින් දුන්නනේ ඔයාලට. ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ කියලා ඔයාලට අතින් ලියාගන්න දුන්නා. අනිත් හැමෝටම දෙන්නම් මේ ක්ලාස් එක වල අද මේ නෑ දැන් පහුගිය දවස් ටිකේම ක්ලාස් ගන්න බැරුණා ඔයාලට එක්සෑම් හින්දා. ඒක හින්දා ඉතින් අර මේ දවස් ටික ඔයාලට අමාරු හින්දා දැන් සමහර කටේ හෙට පන්ති මේ එක්සෑම් වල.
ඒකින්ද ඒ හැමෝටම බාධාවක් නොවන විදියට අඩු ගන්න පේපර් එකක් දෙකක්වත් සාකච්ඡා ගන්න පුළුවන්. දැන් අද නම් එක පේපරයක් සාකච්ඡා කරන්න මේක විතරයි. මොකද මම ඔයාලට කලින් කිව්වේ නෑනේ මේ ටික බලාගෙන ඉන්න කියලා. දැන් මම අද ඔයාලට ගෲප් එකට දාලා ඇති පේපර්ස් ටික 25 පේපර්ස් ටික ඒ ඔක්කොම හෙට වෙනකොට ෆොටෝපි කරගන්න. හෙට රෑ එතකොට ඔක්කොම සාකච්ඡා කරනවා. හරිද? හැමෝටම තේරෙනවා දැනුත් මං හිතන්නේ ඔයාලා හිටියන මේ පේපරේ ඔයාලා ගාව නැති වෙටි සමහරකට හම්බෙලා මම ගෲප් එකට දාව නේද? ෆොටෝපි කරගන්න බැරි වෙන්නේ නැති. එහෙනම් මම මේ පේපරේ සාකච්ඡා මේ පන්ති නවත්තනවා. හරිද? ඕකේ. එතකොට ඔයාලා හෙට එනකොට ඔක්කොම පේපර්ස් ටික අර මම ඔයාලට කලින් දීපු පාස් මේ පළත් පේපර්ස් තියෙන ඒවත් ෆොටෝපි කරගන්න. ඒ ඔක්කොම සාකච්ඡා කරනවා. හරිද? බැරි ඒවට මම රෙකෝඩින් හරි දානවා. YouTube එකට රෙකෝඩින් හරි දාලා තිනවා ඔයාලා බලන්න. හරිද? හරි. 13 සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගත්තට පස්සේ පුතේ නිර්දල පන්ති ආඥාදායකත්වය ආකෘතිය බවට පත් විය. හරි පොඩ්ඩක් ඉන්න. ආර්ථික ශේෂ්ත්‍රය රාජ්‍යයෙන් බැහැර පිළිගත්තේ. ඊළඟට දානවා කම්කරු පන්ති විප්ලවය පිළිබඳ අදහස් එකකිය. 13. සුබ සාධනය පිළිගන්නාදී. ඕ ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීනේ දැන් සමාජවාදී වගේ විතරක් තිබ්බනම් අපිට මේ අදහසට එකඟ වෙන්න බෑ. හැබැයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙකම තියෙන හින්දා අපිට මේකේ සාමූහික කේවල් කිරීමක සිට සුබ සාධනය වාදය පිළිගන්නාදී කියන උත්තරයට එකඟ වෙන්න හැකියාවක් තියෙනවා. උත්තරේ 13 14 පහත් සඳහන් රට හා එහි ආණ්ඩු ලක්ෂණ නිවැරදි ලෙසින් දක්වන වර්ණය තෝරන්න. ඇමරිකා එක්සත් ජනපදය අධිකරණ විමර්ශන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඍජුවම ලබා දී ඇත. බ්‍රිතාන්‍ය දීර්ඝකාලීනව අනුගමනය කරන සිරිතිරිත් හා සම්ප්‍රදායන් සඳහා නෛතික පිළිගැනීම ලබා දී ඇත. බ්‍රිතාන්‍ය පුතේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියවිලා නැහැනේ, ලිඛිත නැහැනේ, අලිඛිතයි. එතකොට අලිඛිත නම් ලියවිලා නැත්තම් කොහොමද බ්‍රිතාන්‍ය පාලනය පාලනය වෙන්නේ? සිරිත් විරිත් සම්ප්‍රදායන් මත. එතකොට හරිම උත්තරේ මේක කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කෙලින්ම තියෙනවා සිරිත් විරිත් සම්ප්‍රදායන් වලට නීතිමය පිළිගැනීම ලැබිලා තියෙනවා කියලා. නෛතික පිළිගැනීම කියන්නේ නීතිමය පිළිගැනීම. උත්තරේ 14 2. 15 ප්‍රංශ ආණ්ඩුක්‍රමය. ප්‍රංශ ආණ්ඩුක්‍රමය ගත්තහම 15 තියෙනවා දේශපාලන බලය විමධ්‍යගතකරණයට නැඹුරු වී ඇත. ඊළඟට ඒකීය රාජ්‍යයක් පවතින නිසා විවස්ථාදායක ඒකමාණ්ඩලික මණ්ඩලයකින් සමන්විත වේ. අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපති විසින් විවස්ථාදායකය තුලින් තෝරාපත් කරගනී. ඊළඟට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ උත්තරීතර බේරුම් කරව ජනාධිපති. ඒක නම් හරි. ඔක මට මතකයි 64ද කොහෙද බලන්න තියෙන්නේ. උපජාතික ආණ්ඩු කලාප හා කොමියුනි යටතේ පමණක් සංවිධානය කරත. කොමියුන කියන්නේ පුතේ ඔය මේ ශිෂ්ටලන්තේ හරිද? එතකොට මේකේ උත්තරේ විදිහට ගන්න පුළුවන්කම තියෙනවා 15 4 තමයි අපිට උත්තරේ විදිහට දෙන්න පුළුවන් වෙන්නේ. දැන් 16 ගත්තහම අන්තර්ජාතික දේශපාලනයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන්නේ රතු කුරුසු සංවිධානය, ඊළඟට සාක් සංවිධානය හරි, යුරෝපා සංගමයේ උතුරු ඇට්ලාන්තික් ගිවිසුම් සංවිධානයත් හරි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකත් හරි. ඔක රතු කුරුසු සංවිධානය තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. ඊළඟට 17 ගත්තාම 17 ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිදහස ලබා ගැනීමට පෙර යුගයේ සිට ක්‍රියාත්මක නැහැ. නිදහස ලබා ගන්න කලින් කොහෙද බ්‍රිතාන්‍යයට යටත් වෙලා ඉද්දි අපි විදේශ රටවල් එක්ක සම්බන්ධතා දක්වනකොට බ්‍රිතාන්‍යයෙන් කැමති වුණේ නැහැ. ඊළඟට ජන සමාජයේ අදහස් විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමට බලපාන්නේ නැත. ඊළඟට අභ්‍යන්තර සමාජ දේශපාලන ආර්ථික හා විචල්යන්ගෙන් යුක්ත වූවකි. ඊළඟට කලාපීය හා ජාත්‍යන්තර බල තුලනයන් මත තීරණය නොවේ. භූ දේශපාලන පිහිටීම අනිවාර්ය සාධකයක් බවට පත් වෙත. අපෝ ඒකට අක් ගාලා තියෙන 17 5. භූ දේශපාලන පිහිටීම දන්න ඕන කෙනෙක් මේ විදේශ ප්‍රතිපත්තිය ගත්තාම 18 ස්වාධිපත්‍ය බලය 18 ගත්තාම 18 විශාල හෝ කුඩා රාජ්‍ය අතර පවතින අසමානතාව පිළිගන්න. ඒ කියන්නේ ලොකු රාජ්‍යන්ට එක ස්වාධිපත්‍යයක් උන්ට ලොකුයි, පොඩි රාජ්‍යන්ට ස්වාධිපත්‍ය පොඩි. එහෙම නෑ. ලොකු රාජ්‍යයක් වුණත් භූමියෙන් පොඩි රාජ්‍යයක් වුණත් ස්වාධිපත්‍ය කියන එක හැමෝටම එකයි.
රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නැංවීමට සුජාතභාවය සපයයි. ඕ සුජාතභාවය නම් සපයනවා. ඒක හරි. ගෝලීයකරණය හැම ශක්තිමත් නැහැ දුර්වලයි. උපරිජාතික සංවිධානවල බලපෑමට හසු නොවේ. රාජ්‍ය සතු දේශ සීමාව තුලත් ඉන් පිටතත් යෙදවිය හැකියි. ඒ කියන්නේ මේකේ උත්තරේ එන්නේ 18 2. 18 2 තමයි ගන්න වෙන්නේ. දැන් 19ට යමු පුතේ. 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ ගත්තාම සමූහාණ්ඩු වාදය. 19 වෙනි ප්‍රශ්නේ සමූහාණ්ඩු වාදය. හරි. 19 වෙනි ප්‍රශ්නේ සමූහාණ්ඩු වාදය. රාජාණ්ඩු වාදයට එක්කෙහෙලා විරුද්ධ මතවාදික. රාජාණ්ඩු වාදයට එක්කෙහෙලා විරුද්ධ මතවාදයක්. හරි. ඔය සමූහාණ්ඩු වාදීන් වගේම ප්‍රජාතන්ත්‍රවාදීනුත් ඔය රාජාණ්ඩු වාදයට එක්කෙහෙලා විරුද්ධයි. ඔක පස්වෙනි පාඩමේ තියෙන සමූහාණ්ඩු වාදයට. හරිද? පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා පාලකයා විය. ලිබරල් වාදයට විකල්පයක් ලෙස ගොඩනැගුණේ නෑ. රාජ්‍ය නායකයා මහජන ඡන්දයෙන් පවතිය යුතු බව නොපිළිගන්නේ නෑ පිළිගන්නවා. ඊළඟට දේශපාලන ආධිපත්‍ය සමග නිදහස් සාක්ෂාත් කරගත යුතු බව දක්වයි. ඕකේ හරි උත්තරේ. නිදහස සාක්ෂාත් වෙන්නේ පුරවැසියා දේශපාලන සම්බන්ධ ක්‍රියා කරන ආකාරය අනුව. හරිද? එතකොට උත්තරේනේ රාජාණ්ඩු වාදයට එක්කෙහෙලා විරුද්ධ මතවාදීක 19 1. 20 බලතල බෙදීම. 20 බලමු. බලතල බෙදීම ගත්තම වෙන් කරනු ලැබූ බලය ආණ්ඩුවේ එක් ශාඛාවක් මගින් ක්‍රියාවට නැංවිය යුතු බව. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකිය. පරම බලය දූෂණයට ඉවහල් නොවන බව අවධාරණය කරයි. පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට ස්වර බලධාරී රාජාණ්ඩු ක්‍රමයට විකල්ප යෝජනා කිරීමක් වේ. ඇමරිකානු ආණ්ඩු ක්‍රමය ඇසුරින් ඉදිරිපත් කර ඇත. එතකොට මේකේ උත්තරේ එන්නේ බලතල බෙදීම. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක නෑ ඒකේ බෑ. ශික්ෂාවක් මගින් නෑ ඒකත් නෑ. පළවෙනි එක වෙන් කරන ලැබූ බලය ආණ්ඩුවේ එක් ශාඛාවක් මගින් ක්‍රියාවට නැන්නේ ඒක වැරදි. ඊළඟට පුද්ගල නිදහස ආරක්ෂා කිරීම ස්වර්ගබලධාරී රාජාණ්ඩු ක්‍රමයට විකල්ප පුද්ගල නිදහස ආරක්ෂා ගන්න රාජාණ්ඩු ක්‍රමයකට විකල්ප උත්තරේ 24. අංක 21 සිට 25 ප්‍රශ්නවලට දී ඇති ප්‍රකාශ තුළින් නිවැරදි ප්‍රකාශ කාණ්ඩය ඇතුළත් වර්ණීය තෝරන්න. ඕකේදී අංක 21 පොරු කොමිසම ඉහි වූ අදහස් බලකාරයේ වෙනද ආයෝජනයට විරුද්ධය. ලංකාවට පැමිණෙන විට මෙරට පරිපාලන ක්‍රම තුනක් පැවතිනි. ඉදිරිපත් කළ නිර්දේශ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම උත්සාහ කිරීමකි. යෝජනා කළ වස්තාදායක සභාවට අයවැය සම්බන්ධ බලතල හිමි විය. ඒක තමයි වැරදි එකට ගන්න තියෙන්නේ. මොකද අයවැය සම්බන්ධ බලයක් වස්තාදායකට හිමි වුණේ ආණ්ඩුකාරවරයාට උපදෙස් දීම විතර. ඒක කරෙත් ওই වස්තාදායක විධායක ආයතන වලින් සිද්ධ කරේ ආණ්ඩුකාරයාට උපදෙස් දීම විතරයි. එතකොට බලයක් හිමි වුන්නේ නැහැ. එතකොට ඊ නැති උත්තරේ ABC නම් 21 1. 22 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණය ගත්තාම ඩොනමෝර් එකේ තියෙනවා ලන්ඩන් කෝරළ සභා ආභාෂයෙන් ක්‍රමයෙන් ආභාෂය ලැබීය. ඊළඟට මේ යටතේ ව්‍යවස්ථා ව්‍යුහයේ ප්‍රධානතම ලක්ෂණය වනුයේ විධායක කාරක සභා ක්‍රමයයි. ඊළඟට බලවත් දේශපාලන ව්‍යාපාරයක මෙහෙයවීමෙන් තොරව ලාංකිකයන්ට ස්වරජන් ඡන්ද බලය ලැබුණි. පනත් කෙටුම්පතක් අනුමත නොකර නිෂේධ බලය පාවිච්චි කිරීමේ හැකියාව මේ යටතේ ආණ්ඩුකරට හිමි විය. එතනින් එහාට කියනවා නිල බලයෙන් මහලේකම්වරයාට ඕනෑම විධායක කාරක සභා රැස්වීමකට මැදිහත් වීමේ සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව තිබුණි. 22 ගහන්න වෙන්නේ ඊ නැති එක තමයි. ඕනෑම විධායක කාරක සභා රැස්වීමකට මැදිහත් වීමේ සහ ඡන්දය දීමේ හැකියාව තියෙනවා. ඒක තමයි වැරදි. ඊ නැති උත්තරේ ABC නම් 22 1. මේ පේපරේ නම් අමාරු මෙච්චර අමාරු පේපර්ස් ඔයාලට එන්නේ බය වෙන්න එපා.
23 සෝල්බරි ව්‍යවස්ථාව. ඒ ක්‍රියාත්මක වූ කාලය තුළ එම ව්‍යවස්ථාවට සංශෝධන 7ක් සිදු කරන ලදී. ක්‍රිස්වර්ෂ 1944 ඇමති මණ්ඩල ගැටුම්පතට බොහෝ දුරට සමාන විය. හරිද? මේකේ ගත්ත ගමන් පුතේ පළවෙනි එක වැරදි. සංශෝධන 7ක් සිදු කිරීම. ඒ කියන්නේ 23 ඒ නැති එක 5 උත්තරේ. හරිද? 5 උත්තරේ. 24 ක්‍රිස්වර්ෂ 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය. මේ යටතේ තියෙනවා 24 වෙස්ට්මිනිස්ටර් රාජාණ්ඩු ක්‍රමය බැහැර කරමින් ලංකාව තුළ සමාජ ක්‍රමයක් ඇති කරේය. බලතල බෙදීමේ සංකල්පයට වෙනස් යමින් මූලධාර්මික වශයෙන් බලතල එක්තැන් කිරීමේ සංකල්ප අනුව ක්‍රියාත්මක විය. පනත් කෙටුම්පතක වස්තානුකූල භාවය සම්බන්ධයෙන් වස්තා අධිකරණය ලබා දුන් ඕනෑම තීරණයක් පිළිගෙන ක්‍රියාත්මක කිරීමට ජාතික රාජ්‍ය සභාවට සිදු විය. අපෝ නෑ ජාතික රාජ්‍ය සභාවට පුළුවන් විවස්ථා අධිකරණයෙන් කියන්නේ විවස්ථාධිකරණයෙන් හොඳ නෑ කියලා කියමු මසාල වචනිකුත් එන් විවස්ථාධිකරණයට යන පණ දක්වන වස්ථාධිකරණයෙන් චෙක් කරගෙන නෑ මේ පනත සුදුසු නෑ කියලා. හැබැයි එහෙම සුදුසු නෑ කිව්වා කියලා ප්‍රශ්නයක් නෑ. ජාතික රාජ්‍ය සභාවට පුළුවන් තුනෙන් දෙක සම්දින් ඒක සම්මත කරගන්න. ඒකෙන් උත්තරේ C නැති එක 3 නේද? A B D E 3 24 3 25 ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. ශ්‍රී ලංකාවේ පවත්නා ප්‍රථම නූතන සහ කල්පවත්න දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂයයි. බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය ජාතිකවාදයේ තුන්වෙනි ලෝක සමාජවාදයේ සංකලනයකි. ක්‍රිස්වර්ෂ 1960 මැදදී 60 ගණන් වල මැදදී ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පැරණි වම සහ නව වම වශයෙන් නව දාරදයක් මතුවිය. වර්තමාන ලංකාවේ ක්‍රියාත්මක වන්නේ දීපක්ෂ ක්‍රමයකි. ඒතරොකට අග්ගාල අපිට උත්තරේ අහු වෙනවා 25 දීපක්ෂ ක්‍රමයක් නෙමෙයි ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා. ඊට අමතරව තවත් පක්ෂ ප්‍රමාණයක් තියෙන. ඒකින්ද D නැති උත්තරේ ගන්න තියෙන්නේ A B C E නම් 25 දෙක. දැන් මම යන්නේ 26ට පුතේ. ඔය සත්‍ය අසත්‍ය වල හාසමද ඒක තියෙන්නේ. ක්‍රිස්වර්ෂ 1978 දෙවන ජන ආණ්ඩුක්‍රම අවස්ථාව මගින් විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙන ලදී. ඕ එක හරි. පොඩෙන් විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙන ලදී. ඊළඟේ ක්‍රිස්වර්ෂ 1978 72 අවස්ථාව මෙන්නෝ සමූහාණ්ඩු මූලධර්මයෙන් මත පදනම් නොවේ. මෙන්න ඒකේ පුතේ උත්තර දෙකම වැරදි. ජනාධිපති ධූරය නම් හඳුන්වලා දෙන 72ත් හඳුන්වලා දෙනවනේ නේද? හරි බලවත් නොවුනට ජනාධිපති ධූරය තියෙනවා බලවත් නොවුනට. ඒ කියන්නේ 26 වැරදි නම් උත්තරේ අසත්‍ය අසත්‍ය නම් උත්තරේ 4. 27 වර්තමානයේදී ජනාධිපතිවරයා සිය තනි අභිමතය පරිදි රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත් කළ හැක. 27 ඒක ජනාධිපති සිය අභිමතය පරිදි රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත් කළ හැක. ඒක වැරදි. දෙවන ජනජ ආණ්ඩුක්‍රම යටතේ අගමැතිවරයා කිනම් ආකාරයකින් ධූරය දැරීම අවසන් වූ විටක කැබිනට් මණ්ඩලයට විසිර යන්නේ එක හරියි. ඒතර 27 එන්නේ අසත්‍ය සත්‍ය නම් 3. 28 දෙවන ජනජ ආණ්ඩුක්‍රම යටතේ නීතියෙන් පිටවන ලද මුල් ඉහළම මුල් අවස්ථා අධිකරණය මහාධිකරණයයි. හරි. පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන අනපනත් සඳහා ජනමත විචාරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරට ලැබෙන්නේ 19 වන අවස්ථා සංශෝධනයේ මගිනි. එතකොට ඒක අසත්‍යයි. සත්‍ය අසත්‍ය නම් 28 දෙක එන්නේ 29. ක්‍රිස්වර්ෂ 1978 අවස්ථාවේ පස්වෙනි වගන්තියට අනුව අතීතයට බලපාන ආකාරයෙන් නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇත. එක හරි. ජනාධිපති ධූරය සඳහා තේරීපත් වීමට අපේක්ෂා කරන්නෙකුට වයස අවුරුදු 30 සම්පූර්ණ කර තිබිය යුතුය. 29 එක හරි එක නම් සත්‍ය සත්‍ය නම් උත්තරේ 1. 30 19 වෙනි සංශෝධනය මගින් නැති කරන ලද ස්වාධීන කොමිෂන් සභා දෙකක ක්‍රියාකාරීත්වය 20 වෙනි සංශෝධනය මගින් අහෝසි කරන ලදී. එක හරි ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව හා ජාතික විගණන කොමිෂන් සභාව කොමිෂන් සභා දෙකයි.
හරි ඒ කියන්නේ 30 නිවැරදි වෙන අතර පළවෙනි ප්‍රකාශය මම පහදා දෙයි. ඒ කියන්නේ 35 උත්තරේ. දැන් ළමයි ඔයාලා ක්‍රමක්‍රමයෙන් අතනඟ රැවිලා තියෙන්නේ. දැන් කෙටි උත්තර පේපරේ ගත්තාම මෙහෙමයි. දේශපාලනයන පෞරාජයට සම්බන්ධ කාරණාවක් යන ග්‍රීක අදහසේ අර්ථ දෙකක් පැවතින. මේ අර්ථ දෙක එකක් රාජ්‍ය පාලනය සම්බන්ධ කාරණා, දෙක රාජ්‍ය කටයුතු සම්බන්ධ පුරවැසියන්ගේ කාර්යභාරය හා ක්‍රියාකාරීත්වය. දෙවැනි එක මම කියාගෙන යනවා, මේක රෙකෝඩින් එක දාන්නම් ඔයාලා බලා ගන්න. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයේ හැඩගැසූ ප්‍රධානම චින්තකයා කවුද? එයා තමයි එඩ්වර්ඩ් බර්න්ස්ටයින් කියන්නේ. තුන්වන ලෝකයේ සමාජවාදී ඉදිරිපත් කළ ශාස්ත්‍රඥයෙක් නම් කරන්න. අපිට ගන්න පුළුවන් ජවහර්ලාල් නේරු ගන්න පුළුවන්. තව ඔන්න ඔය අබ්දුල් ගමාල් නසාර්, ජුලියස් නියරේරේ අය වගේ ගන්න පුළුවන්. 33 පහත කෘතිවල කතුවරුන් නම් කරන්න. නීතිය සාරය චාල්ස් මොන්ටෙස්කියු, සමාජ ගිවිසුම ෂෝන් ෂා රූසෝ. අපි ඕක පරණ සිලබස් එකේ ජින්ජර් රූසෝ කියලා කියනවා. හැබැයි දැන් ආල්රිගන් තියෙන්නේ ෂෝන් ෂා රූසෝ කියලා. අරණමකුවත් වැරදි නෑ. 34 සමාජයේ පවත්න ආයතන ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්, එක විධිමත් ආයතන, දෙක අවිධිමත් ආයතන. 35 ගැටුම් සමතන ක්‍රියාවලියේදී සාමය උදෙසා න්‍යාය පත්‍රය හා ධරණීය සාමය යන සංකල්ප ඉදිරිපත් කරන න්‍යායාචාර්යවරුන් දෙදෙනා පිළිවෙලින් නම් කරන්න. සාමය උදෙසා න්‍යාය පත්‍රය බාතෝස් ගාලි කියන කෙනා, අපි මෙහෙම එහෙමත් කියනවා බූත්‍රෝස්, ඊළඟට බූත්‍රෝස් ගාලි කියලා කියන්නේ. හරිද? ධරණීය සාමය ජොහන් ගැල්ටුන්. රාජ්‍ය ප්‍රතිපත්ති හැදෑරීම දෙආකාරයක ස්වරූපයක් ගැනීම ආකාර දෙක නම් කරන්න. ඒකට උත්තරේ එන්නේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කරන හැදෑරීම, ප්‍රතිපත්තිය තුල කරන හැදෑරීම. 37 සෝල්බරි ආණ්ඩුක්‍රම අවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ බලය පරම ව්‍යවස්ථාදායක, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පරම ව්‍යවස්ථාදායක බලයක් නෝන කියන්නේ බලය සීමා වුණා. එකක් තමයි 29 වන වගන්තිය. අනිත් එක මේ 29 වන වගන්තිය ගන්නත් පුළුවන්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතු වෙලා තිබ්බ බලතරත් ගන්න පුළුවන්. ඒක අර මේ ලංකා ස්වාධීනතා පනත ගේනවනේ, ඒ හරහා තමයි ඔය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතු වෙන්නේ ලංකාවේ නීති පැනවීමේ බලය. 38 ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුළ අන්තර්ගත ප්‍රාන්ත ගැටුම් නිරාකරණය සඳහා ආයතන දෙකක් පිහිටුවා ඇත. මා ආයතන දෙක නම් කරන්න. 38 එකක් තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය, අනිත් එක තමයි අන්තර් ප්‍රාන්ත කවුන්සිලය. 39 දෙවන ජනරජ ක්‍රිස්වස් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා යොදා ගන්නා මැතිවරණ ක්‍රමය තුළින් ව්‍යවස්ථා සම්පාදකයන් අපේක්ෂා කළ අරමුණු දෙකක් නම් කරන්න. 39 එකක් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී දැන් ජනාධිපති තෝරගන්නකොට මුළු රටේම සුළුතර කණ්ඩායම්, දැන් මෙහෙම කිව්වොත් රටේ ඉන්න සියලුම ජනවර්ග එකතු වෙලා තමයි ජනාධිපතිවරයා තෝරගන්නේ. ඒ කියන්නේ සිංහල මිනිස්සුගේ ජනාධිපතිත් එක්ක එයාමයි. දෙමළ මිනිස්සුගේ ඒ පුද්ගලයාමයි. එතකොට මුස්ලිම් අයගෙත් බර්බර් අයගෙත් හැමෝගෙම ජනාධිපති එකම එක්කෙනෙක්. ඒ කියන්නේ අපි හැමෝම එකට එකතු වෙලා ජනාධිපතිවරයා තෝරන්නේ. හරි. ඊළඟට කියනවා මම මේක ලියා ගන්න විදිහ කියන්නම්. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී සුළුතර කණ්ඩායම් වලට අර්ථාන්විත භූමිකාවක් හිමි වී තිබිය යුතුය. ඊළඟට ඡන්දදායකයන්ගේ නිහත බහුතරය සහාය ලබාගෙන ජනාධිපතිවරයා ජනාධිපති බවට පත් වෙනවා. 40 වෙනි ප්‍රශ්නේ තියෙනවා මැක්ස් වෙබර් විවිධ සමාජවල පවතින අධිකාරීකම තුනක් ඉදිරිපත් කරනවා. එකක් තමයි සාම්ප්‍රදායික අධිකාරීකමය, අනුහස්සවත් කැරිස්මා අධිකාරීකමය, නෛතික තාර්කික අධිකාරීකමය. 41 නූතන රාජ්‍යන්හි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නා වූ ක්‍රමවේද දෙකක් නම් කරන්න. එක රාජ්‍ය තාන්ත්‍රික සමුදතා විදේශ ආධාර, ඒ වගේම මිලිටරි බලය ගන්න පුළුවන්.
සෝවියට් රුසියාවේ හා චීනයේ සමාජවාදී ආස්ථානයේ දුර්වල ඒ කියන්නේ සමාජවාදයේ බලකොටු ආස්ථානයේ දුර්වල වූයේ කුමන නායකයන්ගේ පාලන කාලවලදී නම් කරන්න. එකක් තමයි මිහායිල් මිහායිල් ගෝබචොප් කියන කෙනා ඊළඟට ඩෙන් ෂියාओपिंग යා චීනයේ හරිද අනිත් එක නා රුසියාවේ ඊළඟට ඩෙන් ෂියාओपिंग නේද ඩෙන් ෂියාओपिंग නැත්නම් ලියාගන්න බැරිද නේද ටික 43 ක්‍රිස්තු වර්ෂ 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ අමාත්‍ය මණ්ඩලයේ ආකාර දෙකකින් සකස් විය එම ආකාර දෙක නම් කරන්න 43 එකක් රාජ්‍ය නිලධාරීන් තිදෙනා අනිත් එක විධායක කාරක සභාපතිවරු 7 දෙනා නැත්නම් දේශීය අමාත්‍යවරු 7 දෙනා කිව්වත් හරි 44 ලිබරල් නිරාගමිකවාදයේ මූලධර්ම දෙකක් ලියන්න රාජ්‍ය හා පල්ලි ආයතනික වශයෙන් වෙන් කිරීම රාජ්‍ය ආගම සහ අනන්‍ය නොවීම රාජ්‍ය ආගම සමග අනන්‍ය නොවීම ඒ වගේ දේවල් ඊළඟට 45 නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික කොන්දේසි දෙකක් නම් කරන්න. නන්වැදෑරුම් නිදහස සමානාත්මතාවය වගේ දේවල්. 46 ශ්‍රී ලංකාවේ ක්‍රිස්තු වර්ෂ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව ගෙනා 19 වන සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සිදු කළ වෙනස්කම් දෙකක් ලියන්න. එකක් පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6 ඉඳලා 5 දක්වා අඩු කරනවා. දෙක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේ මහමැතිවරණින් පසුව පාර්ලිමේන්තු ප්‍රථම වර රැස් වන දින සිට වසර 4කමාරක් ඉක්මනින් පසුව බව. 47 නොබෙදි ජාතීන්ගේ සමුළුව හා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සත්කාරක රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව කටයුතු කළ වර්ෂ පිරිවෙන් නම් කරන්න. නොබෙදි ජාතීන්ගේ සම්මේලන ක්‍රිස්තු වර්ෂ 1976 පොදු රාජ්‍ය මණ්ඩලය මාර්ගන චෝගම් කියලා 2013. 48 ශ්‍රී ලංකාවේ දැරිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී නොවන අංග ලක්ෂණ දැකිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී නොවන අංග ලක්ෂණ දෙකක් නම් කරන්න. එකක් විධායක ජනාධිපතිවරයා නෑ මං කෙටි දෙයක් කියන්න මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමයි ඊළඟට දේශපාලන ප්‍රචණ්ඩත්වය හා සිවිල් යුද්ධය. ඔය දෙක ලියාගන්න. කෙටි දෙයක් එපා කියන්නේ මේ දරුවන්ට මේ අමාරු කාලේ දීර්ඝය යොදලා මතක තියාගන්නත් බෑනේ. ඊළඟට 49 ක්‍රිස්තු වර්ෂ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරු පත් වූ අවස්ථා දෙකකි. එම ජනාධිපතිවරු පත් වූ වර්ෂයන් සඳහන් කරන්න. එකක් ක්‍රිස්තු වර්ෂ 1993 අනිත් එක 2022. 2022 නම් රනිල් වික්‍රමසිංහ කියලා දන්නව නේද? ඊළඟට 50 අන්තර්ජාතික රාජ්‍ය සංවිධානය යටතේ ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා පිටුවාගෙන ඇති සංවිධාන දෙකක් නම් කරන්න. බ්‍රෙටන් වුඩ්ස් සංවිධාන ජාලය බ්‍රෙටන් වුඩ්ස් සංවිධාන ජාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකු සංවිධාන ජාලය. අදට ඔන්න ඔච්චරයි කරන්න දරුවෝ. දැන් ඔන්න අඟුරු පේපරේ ඉවරයි. මම මේකේ ලියන ප්‍රශ්න කතා කරොත් ඔයාලට ගොඩක් වැදගත් ලියන ප්‍රශ්න ඉන්න මම ඔයාලට කියන්නම්. මේකේ ඇවිල්ලා තියෙනවා ලියන ප්‍රශ්න දේශපාලන විද්‍යාවන රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුක්‍රමය පිළිබඳ හදාරන විෂයයි. පැහැදිලි කරන්න. ඒකේ තියෙන රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුක්‍රමය කියන්නේ මෙතන තියෙන දේශපාලනය ගැන ලියන්න. හරිද? සෝරි දේශපාලන විද්‍යාව ගැන ලියන්න. දේශපාලන විද්‍යාව ගැන ලියන්න තියෙනවා. ඊළඟට මේක මාත් මේක ටාගට් මම හිතන්නේ මේ සැරේ දේශපාලන විද්‍යාව දේශපාලන අනුකුමක්දයි දේශපාලන විද්‍යාව අනුකුමක්දයි කියන ප්‍රශ්න දෙක ලකුණු 10 10යි කියලා. හරිද? ඊළඟට මේකේ තියෙන ඒකී හා සංධි ආණ්ඩුක්‍රම පිළිබඳව ඒකී හා සංධි ආණ්ඩුක්‍රම ඒකී හා සංධි ආණ්ඩුක්‍රම පිළිබඳව පොඩි විශ්වාසයක් තියෙනවා එන්න පුළුවන් කියලා එක්ක ජනාධිපති හා පාර්ලිමේන්තුව. හරිද? හරි පොඩ්ඩක් ඉන්න බලන්න. හරි. හරිමයි දරුවෝ. මම මේක ගැන ඊළඟ දවසේ ඔයාලට කතා කරන්න. මේ සැරේ අහන්න ඉඩ තියෙනවා අධිකරණයේ ස්වාධීනත්වය ඔම්බුඩ්ස්මන් වරයා වගේ දේවල් අහන්න ඉඩ තියෙනවා. ඔයාලට අමාරු වෙන එකක් නැහැ. රටවල් පහම බලාගෙන යන්න එක වඩා වැදගත්. යටත් විද පරිවර්තන සමාජ ආර්ථික ප්‍රතික්‍රියාව බලාගෙන යන්න.
මම අනුමාන සම්බන්ධව ඔයාලට පේපර් එකක් කරනවා. මෙන්න මේ අනුහුරු පේපරේ බලන්න. ඇත්තටම අනුහුරු පේපරේ ගොඩාක් රචනා ප්‍රශ්න ගොඩාක් සාමාන්‍යයෙන් මගේ පේපරේට මම දුන්න අනුමාන පේපරේට 50% විතර සමානයි. 20යි 23 අවුරුද්දේ මම අනුමාන ප්‍රශ්න 16 දුන්නේ. පේපර්ස් ගොඩවල් දීලා නැහැ. ඔයාලට කියලා චෙක් කරලා බලන්න පුළුවන්. එක පේපරේ දුන්නේ. ළමයිගෙන්වත් අහන්න පුළුවන්. ප්‍රශ්න 16න් 13ක් ආවා. ගිය අවුරුද්දේ 24 23 කිව්වේ. 24 අවුරුද්දේ ප්‍රශ්න 18ක් දීලා ප්‍රශ්න 10ක් ආවේ විදිහටම මේ අවුරුද්දේ ප්‍රශ්න 18ක විතර පේපරයක් හරි ගස්සගෙන ඉන්නේ. ඔයාලට ඉතින් ඒ පේපරිනුත් මම ඔයාලට දීලා ඇති දැන්. ඒ පේපරිනුත් මේ සැරේ අනිවාර්යයෙන්ම ලකුණු 80ක් 100ක් කවර් ගන්න මේ ප්‍රශ්න 18 ඇතුලෙන් අනිවාර්යයෙන්ම තියෙයි. බය වෙන දෙයක් නෑ. එහෙම නැත්තම් අපි මේ විෂය කරන එකේ තේරුමක් නෑ. කියන්නේ මේ අනුමාන ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ අනුමාන මත පදනම් වෙන්න ඕනේ නෙමෙයි. එහෙම කියලා නෙමෙයි. දැන් අපිට පුළුවන් වෙනනේ ගුරුවරු විදියට ඔයාලා විභාගෙ ලියනකොට අපෙන් පහසුවක් දෙන්න අපිට ගෙස්ට් කරන්න පුළුවන් වෙනනේ ගුරුවරයෙක් විදියට අපේ අත්දැකීම් සාධන මොනවා මේවා එයි. මේ පුතේ ඔයාලා පාඩම් කරන ඒවාට අමතරව මෙන්න මේ ටික අනිවාර්යෙන් බලන්න. මේකෙන් අනිවාර්යෙන් ඔයාලට ලකුණු 80ක් ලකුණු 60ක් කවර් කරන්න එයි කියලා. ඉතින් අන්නේ විශ්වාසය මත ඔයාලට අනුමාන දීලා තියෙන අනිවාර්යෙන් මේයි. නොයි එන්නේ නැතුව තියෙන්නේ අනිවාර්යෙන් මන් දීපු අනිවාර්යෙන් අනුමාන අනිවාර්යෙන් මේයි. ලකුණු 80ක් කවර ගන්න අනිවාර්යෙන් පුළුවන් ඒ ප්‍රශ්න 18. ඉතින් ඔයාලට අදට පන්ති ඉවරයි. හෙට දවසේදී එනකොට මම ඔයාලට දාපු 20යි 25 ඔක්කොම පේපර්ස් ටික කොපි කරගන්න ටික ඔක්කොම සාකච්ඡා කරනවා. බැරිවට මම තනියම මේ වගේ පොඩි පොඩි වීඩියෝ දැන් අද නම් ඔයාලා පන්තියේනේ. ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න බැරි අවස්ථාවල මම රෙකෝඩින් එකක් හරි ගස්සලා ඒ රෙකෝඩින් එක YouTube එකට දාන හැමෝටම බලන්න පුළුවන් ඉන්නේ. හරිද? අනුමාන පේපරෙත් ඔයාලට නැවත වාරයක් සාකච්ඡා කරනවා. එහෙනම් ඔයාලට සුබ රාත්‍රියක්. දන්නේ නැති ඕනම දෙයක් තියෙනවා මට මැසේජ් එකක් දාලා ප්‍රශ්නයක් නැහැ අහන්න YouTube එකේ Facebook වල මගේ වීඩියෝ දකින්න ඕනම ළමයට පුළුවන් මගෙන් ඕනම ප්‍රශ්නයක් ඕනම වෙලාවක රැත් දවල්ක් නෑ අහන්න අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. හරිද? පන්ති ආවා කියලා නෑ ඕන කෙනෙක් උත්තරයක් දෙනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හොඳින් වැඩ කරන්න. ජය ජය වේවා.